මෙන්න මේකත් මම කියන්නම්. වැඩ කරන්න යනකොට දැන් අර දවස ප්ලෑන් කරන එක ගැන අපි කියන්නේ. පළවෙනි දේ තමයි වැඩ කරන වටපිටාව වැඩේට බලපානවා. ඒතර ඔයා පාඩම් කරන තැන ඒක ලොකුද පොඩිද නෙවෙයි. හරිද? එන පොඩි ගුහාවක් වෙන්න ඇති. යන්තම් එළියක් තියෙන ගුහාවක් වෙන්න ඇති. හැබැයි වැඩ කරන මේසේ ඔයා වැඩ කරන තැන, ඒ කියන්නේ පොඩි තැන මං කියන්නේ, එතන වෙන මුකුත්ම තියන්න එපා. ඔයා කරන වැඩේට අවශ්‍ය දේවල් අරින්න. ෆෝන් එක ඕෆ් කරලා පුළුවන් නම් අම්මට තාත්තට දෙන්න. ඒක ඕන වෙන්නේ නැත්තම් කොහේ හරි දාලා ලොක් කරලා ගන්න බැරි වෙන්න තියන්න වැඩේ ඉවරනකම්. ඒවා නීති. ඔයාට නීති දාගෙන ඔයාව පාලනය කරගන්න. ඊට පස්සේ මේසේ උඩ ඔයා ඒ වෙලාවේ වැඩ කරන දේවල් අරගෙන වෙන කිසිම දෙයක් තියන්න එපා. අවධානය චුට්ටක්වත් එහෙම යන්න දේවල් මේසේ උඩ තියන්න එපා. නිකන් කොළ කෑල්ලක්වත් කුරුටු ගගා ඉන්න තියන්න එපා. කටුවැඩ වලට ඕන නම් ඒක වෙනම තියන්න. වැඩ කරන පොත පෑන් ඒවා නම් මනන් ටික තියලා තියන්න එච්චරයි. වෙන මොකුත් නැහැ. ඔන්ලයින් පන්තියක් බලනවා නම් ඒ ඩිවයිස් එක තියාගෙන ඒ වැඩේ කරන්න. ඒ තැන උපරිම පිරිසුදු වෙන්න ඕන. සහ කොහොම වැඩ කරන්න ගත්තොත් සතියක් විතර යද්දී වැඩේ එෆිෂියන්සි එක කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒක ස්වභාව ධර්මයේ හැටි. මිනිස්සුන්ගේ හැටි අර එකම වැඩක් කාලයක් තිස්සේ කරන් යද්දී ඒක ඩ්‍රොප් වෙනවා. ඒකේ කාර්යක්ෂමතාවයේ ඵලදායී ගතිය අඩු වෙනවා. මේක හැටි. එතකොට වෙනස්කමක් කරන්න. එක්කෝ ඉඳලා හිටලා, ඒ කියන්නේ සතියක් විතර ගිහලා වැඩේ අවුල් වෙනවා කියලා තේරෙනවා නම් පුළුවන් නම් සතියක් සාලේ පාඩම් කරන්න. මම දන්නේ ඒක කී දෙනෙකුට ප්‍රැක්ටිකලි කරන්න පුළුවන්ද කියලා සාලෙට වෙලා පාඩම් කරන්න. නැත්තම් ලයිබ්‍රරි එකට ගිහිල්ලා පාඩම් කරන්න. නැත්තම් ওই පාක් එකක එලි මහනේ පාඩම් කරන්න. ගෙදර මිදුලේ පුළුවන් නම් කට්ට අවුව නැත්තම් හෙවණක් තියෙනවා නම් මිදුලේ පාඩම් කරන්න. ඇවිද පාඩම් කරන්න. වෙනස් කරන්න. එතන සතියක් මිදුලේ පාඩම් කරලා ආයෙ සතියක් කාමරයට එන්න. එතකොට ආයෙ අර වෙනස් වෙද්දී අපේ ආයෙ කාර්යක්ෂමතාව වැඩි වෙනවා. වැඩ කරන තැන් වෙනස් කරන්න. වැඩ කරන විදි වෙනස් කරන්න. අඩු ගානේ මේස රෙද්ද හරි වෙනස් කරන්න. වැඩ කරන වෙලාවට පොත්පත් ඔක්කොම බිමින් හරි තියන්න. එහෙම පව් සිද්ධ වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේසේ පිළිවෙලට තියාගන්න. වෙන මොකුත් නැතුව මේ වෙලාවේ වැඩේ කරන් යන්න. වෙනස්කම් කර පරිසරය හදාගන්න. හොඳ වාතාශ්‍රයක් තියෙන තැන නම් හොඳයි. නිදිමත එනවා අඩුයි. වාතාශ්‍රය හොඳයි නම් නිදිමත එනවා අඩුයි. එළිය හොඳට තියෙනවා නම් නිදිමත එනවා අඩුයි. වතුර එකක් අනිවාර්යෙන් ළඟ තියාගන්න. නිතර වතුර බොන්න. නිදිමත එනවා අඩුයි. ওই තුනම නිදිමත එන එක අඩු වෙන්න හේතු. සහ වේල් තුන වෙලාවට කන්න පුරුද්දක් තියාගන්න. සහ හොඳ මේ පෝෂ්‍යදායී එළවලු බලතුරු අනම්මනම් ටිකක් කන්න මේ කාලේ ඔය එන මාස පහ උඹලා මාර විදිහට මහන්සි වෙන්න යන්නේ. ඇඟ හරියට තියාගන්න ඕන. අසනීප වුණොත් ඉවරයි. ප්‍රතිශක්තිය හරියට තියෙන්න ඕන. ඒකට කෙලවුණොත් ඉවරයි. ඒ නිසා හරියට මේ කෑම බීම වෙලාවට අරගෙන වතුර ටික බීලා එහෙම නොකාන බී වැඩ කරන්න එපා. එහෙම කරන්න අන්තිම මාසේ ඕන නම්. දැන් එපා. දැන් පරිස්සම් වෙන්නත් ඕන. ඒක වැඩ කරන්නත් එපා හරියට. හරි. එතකොට එහෙම වැඩ කරන තැන වටපිටාව හදාගන්න. සහ මේවා දිගටම කරන්න ළමයි. හැම සතියෙම පොඩි රිවයිස් කරන්න වෙලාවක් තියාගන්න. සතිය මේ සතිය මගේ වැඩ මොකද උනේ? මොන තැන්වලද මං හිතාගත්ත විදිහට කරේ නැත්තේ? ඒ අනුව ඊළඟ සතිය මොනවද මං ඇඩ්ජස්ට් කරගන්න ඕනේ? තමන් ඇනලයිස් කරන්න හරියටම. හැම සතියෙම අන්තිම දවසේ එහෙම පොඩි වෙලාවක් තියාගන්න පැය භාගයක් විතර සතිය රිවයිස් කරන්න. ඊළඟ සතියේ මොනවද හදාගන්න අඩුපාඩු කියලා බලන්න. මූලදී තිබ්බ හොඳ පුරුදු දැන් නැත්තේ මොනවද කියලා බලන්න. ඒවා හදාගන්න එහෙම.